සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඩයලොග් සැටලයිට් A to Z වීඩියෝ මාලාවේ මේ ඉදිරිපත් කරන්නේ අවසාන වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න හිතුවා හැමෝටම වැදගත් වෙන මේ කරුණු කිහිපයක්. එතකොට මේක ප්‍රීසෙට් වලටත් අදාළයි. එතකොට ඩයලොග් ටීවී වලටත් ඒ දෙකටම අදාළයි. ඉතින් මේ ඒ කියන්නේ මේකෙන් අපි කතා කරන්නේ ඔයාලගේ සැටලයිට් එක ගොඩ කාලයක් පාවිච්චි කරන්න කොහොමද කියලා ඒකට අදාළ ටික්ස් ටිකක් මගේ මං අවුරුදු 10ක් විතර දැන් මේ ඩයලොග් ටීවී රිපෙයාර් කරනවා. සැටලයිට්ස් රිපෙයාර් කරනවා. ඒ දැන් මේ ලබාගත්ත අත්දැකීම් ආශ්‍රයෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට කෙලින්ම යමු. ඉතින් මේකෙදි පළවෙනි කාරණේ විදිහට මම දකින්නේ මේ දැන් මේ වැහි කාලේ ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ සැටලයිට් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ මොකක්ද මේ ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නේ තමයි සිග්නල් නැතුව යනවා. සිග්නල් නැතුව යන්න හේතුව තමයි ඔයාලගේ සැටලයිට් එකේ සෙට් කරලා තියෙන LMB එක. LMB එක කියන එක ඔයාලා දැනටම දන්නවා ඇති. දන්නේ නැත්නම් මගේ වීඩියෝ මාලාවේ මුලින් ඉඳන් බලාගෙන ඉන්න. හැම දෙයක්ම පැහැදිලි කරලා තියෙනවා. A to Z ආයි කිසිම තැනකින් ඔයාලට ඉගෙන ගන්න දෙයක් නැති විදිහට. ඉතින් මේ LMB එකට වතුර යනවා. වතුර යන්නේ නැති LMB තියෙනවා. ඒක ගැන මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අර වතුර යන LMB වලට උඩින් බෝතලයක් කපලා ගහන්න ඕන. බෝතලයක් හරි මොකක් හරි කප් එකක් දාන්න ඕනේ. මම ඒවා කරන විදිහ මගේ වීඩියෝ මාලාවේ කළා තියෙනවා. බලන්න ගිහින් අනිවාර්යයෙන්ම දාන්න. නැත්නම් අර ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ වැස්ස වැඩි වුණාම LMB එක ඇතුළට වතුර ගියපු ගමන් ඇතුළේ ෂෝට් වෙනවා. ඊට පස්සේ ඔයාලට සිග්නල් නැතු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට අලුත් LMB එකක් දාන්න වෙනවා. අලුත් LMB එකක් රුපියල් 1000ක් වගේ වියදමක් ඔයාලට යනවා. ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නනවා නම් ඊට වැඩි ගාණක් යනවා. මම මේ හැමෝටම තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. කියන්නේ සාමාන්‍ය මේක රිපෙයාර් කරන ගෙවල් වල මේ නොකරන හැමෝටම. ඉතින් ඒක තමයි පළවෙනි කාරණේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ වයර් එක ඔයාලගේ මේ සැටලයිට් එකට එන වයර් එක කවදාවත් දාන්න එපා වහලේ උඩ. වහලේ උඩ සීට් හෝ වේවා උළු හෝ වේවා ඔයාලා වහලා තියෙන මොකක් වුණත් චමක් නැහැ. ඒකේ දාන්න එපා වහලේ උඩ. ඒකට හේතුව තමයි අවුවට වේලනවා. එතකොට වැස්සට තෙමෙනවා. එහෙම වුණාම වයර් එක සවුත් වෙනවා. ඔයාලට අත්දැකීම් තියෙනවා නම් ඔයාලා දන්නවා ඇති අනිවාර්යයෙන්ම මේ වයර් එකේ එහෙම සවුත් වෙලා තියෙනවා. ඒක නිසා වයර් එක ගොඩ කාලයක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම වයර් එක වහලේ උඩ දාන්න එපා. ඒක තමයි දෙවෙනි කාරණේ. ඊට පස්සේ මම කියන්නම් තුන්වෙනි කාරණේ. තුන්වෙනි කාරණේ ඩෙකෝඩර් එකට ඩස්ට් කියන්නේ අර දූවිලි එහෙම යන්නේ නැති විදිහට මේව කරන්න වතුර දූවිලි යන්නේ නැති විදිහට ආවරණය කළා හෝ එහෙම නැත්නම් ඒ වගේ තැනක පිරිසුදු තැනක වතුරු දූවිලි යන්නේ නැති තැනක ඩෙකෝඩර් එක තියන්න. ඒකට හේතුව මම පැහැදිලි කරලා දෙන්න. මට මේ මොකද ඒ වගේ ඩෙකෝඩර් මේ ඇවිල්ලා තියෙනවා. මේ මං ඒ වගේ ඩෙකෝඩර් දැකලා තියෙනවා. ඒ වගේ ඩෙකෝඩර් මම ෆික්ස් කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේකයි වෙන්නේ. ඇතුළට ජල වාෂ්ප දූවිලි ඔය දෙක එකතු වුණාම ගියපොම වතුර ගියත් එකයි. ඒ ගියපුවාම අර දූවිලිත් එක්ක ජල වාෂ්පමය වුණාම ඇතුලේ සර්කිට් එකේ තියෙන IC ෂෝට් වෙනවා. ෂෝට් වෙච්චට පස්සේ ඔයාලට
ඩෙකෝඩර් එක සමහර වෙලාවට වැඩ කරන්න. ඒ කියන්නේ මේ පිච්චිලා යන්න පුළුවන්. පිච්චිලා ගොඩක් වෙලාවට යනවා. ඒ කියන්නේ ඇතුලේ මේ වගේ. ඉතින් එහෙම වුණාම මේ ඔයාලට දැන් ඩෙකෝඩර් එකක් මං හිතන්නේ රුපියල් 6000ක් වගේ වෙනවා. ඒ වගේ වියදමක් යනවා. ඒක නිසා ඒ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න. එතකොටත් ඔයාලගේ ඒ යන වියදම අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ තමයි තුන්වෙනි කාරණේ. ඊට පස්සේ මේකත් අතිශය වැදගත් හතරවෙනි කාරණේ වයර් කෝඩ් එක. ඒ කියන්නේ ඔයාලා දන්නවා අර පැරණි ගෙඩි ටීවී ලොකු CRT ටීවී වලට අපි අර වයර් තුනක කෝඩ් එකක් ගන්නවා. ඒ කෝඩ් එක අනිවාර්යයෙන්ම හොඳ එකක් ගන්න. ඔය දන්නවනේ ඔයාලා ඔය පොඩි පොඩි කඩවල වල තියෙනවා. ඒ කියන්නේ ඔය 30 කඩ නම්මනම් කියලා තියෙනවා. ඒ වගේ තියෙනවා ලෝකල්. එතකොට පොලිත් තියෙනවා. බාල වයර් කෝඩ් එක. ඒක කවදාවත් පාවිච්චි කරන්න එපා. ඒක පාවිච්චි කරන්න පුළුවන් ටික කාලයයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ගන්නකොට හොඳ වයර් කෝඩ් එකක් ගන්න. එතකොටත් ඔයාලට ගොඩ කාලයක් ඔයාලගේ සැටලයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඊට පස්සේ මතක් කරන්න ඕන ඔයාලට තවත් කාරණයක් තියෙනවා. ඔයාලා සැටලයිට් ඩිකෝඩර් එකට ගහන චාර්ජර් එක තියෙනවනේ. අර මේ ඩිකෝඩර් එකට කරන්ට් එක දෙන එක. මේක ටීවී එකට කරන්ට් එක දෙන එකටත් අදාළයි. හරිද? පුළුවන් නම් කෙලින්ම බිත්තියේ ප්ලග් එකට ගහන්න. පුළුවන් නම් ඒක ඔයාලා වයරින් කරනකොට ඒක හදාගන්න ඕනේ. එතන ඩෙකෝඩර් එකේ මේකයි, එතකොට ටීවී එකේ එකයි, මේකයි මේ කියන්නේ දෙකම කෙලින්ම බිත්තියට ගහන්න. ඒකට හේතුවක් තියෙනවා. මල්ටි ප්ලග් එහෙම පාවිච්චි කරනවා නම් මල්ටි ප්ලග් වල ටික කාලයක් යද්දී අර මේවා දුරස් වෙනවා. ඒ කියන්නේ හරියට ප්ලග් වෙන්නේ හරියට ප්ලග් වෙන්නේ නැති වුණාම ඔයාලගේ ඉලෙක්ට්‍රොනික උපකරණයකට, ඒ කියන්නේ මොන ඉලෙක්ට්‍රොනික උපකරණයටත් මේක අදාළයි. මේ එහෙම වුණාම ඒක ඉක්මනට පිච්චෙනවා. ඉතින් ඕක තමයි 6 වෙනි කාරණේ. මේ සේරම දේවල් මං ඔයාලට කියා දුන්නේ මගේ අත්දැකීම් ආශ්‍රයෙන්. අවුරුදු 10ක් විතර මම රිපෙයාර් කරනවා. ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එකකින් ඔයාලට කියන්න ඕමනාව තිබුණේ. ඉතින් වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒක ගොඩක් ඔයාලට වැදගත් වෙයි ඉස්සරහට. මොකද අපි වැදගත් වීඩියෝ විතරයි මේ channel එකේ ගේන්නේ. ඉතින් වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.